Hello, my dear students. I'm your English sir Sudashana Kumaragi. ජනහද ශ්‍රී ලංකා YouTube චැනලේ ඒ වගේම සක්සස් ඔන්ලයින් ඉංග්ලිෂ් පාඨමාලාව. ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ ගමින් ගමට ඉංග්‍රීසි වැඩසටහන යටතේ මේ විදිහට ඔබේ ආයතනික පාඨමාලාවට ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ විදිහට ටියුට් එක ප්‍රශ්න පත්‍රයේ අතින් පාසලේදී එහෙම නැත්නම් පන්තියේදී ලබාගෙන ගෙදර අරන් ගිහිල්ලා මේ විදිහට වීඩියෝ එකක් කරහා නරඹමින් ඔබට මේ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න රටා පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. You'll be able to understand the question patterns of the exam. පන්ති මට්ටමින් පවත්වනු ලබන මේ ප්‍රශ්න පත්‍ර 100 ගණනක මේ වැඩසටහනට ඔබට දායක වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට මේක දකින්න ඕනම කෙනෙකුට සම්බන්ධ වෙලා ප්‍රශ්න පත්‍රය නිවසට ගෙන්නගෙන වීඩියෝ එකත් නිවසට ගෙන්නගෙන ඔබේ WhatsApp ෆෝන් එකට ගෙන්නගෙන ෆෝන් එකේ WhatsApp හරහා ඔබට මේ ප්‍රශ්න පත්‍රය ඉගෙන ගන්න පුළුවන්, ලියන්න පුළුවන්. ගුරුවරයා ගෙදර එක්කගෙන ගියා වගේ. ඉතින් පන්තියට සහභාගී වෙන ඔබ දැන් ඔබ අතේ මේ ප්‍රශ්න පත්‍රය ඇති. නැති අය WhatsApp හරහා ඔන්ලයින් හරහා ගෙන්න ගන්නට පුළුවන්. පේපර් එක අතට ගන්න අතට අරගෙන බලන්න ඔබ ලිව්වා හරිද කියලා, නිවැරදි උත්තරේ තියෙනවද කියලා ලකුණු 100 ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. අපි බලමු මේ වචන විභාගයේ මේ ඇබෝ ක්‍රමයට ඇක්ටිවිටි බේස් ඕරල් ක්‍රමයට ඉගෙන ගන්නා වූ ඉංග්‍රීසි ක්‍රියාකාරකම් පාදක පොත වැඩ පොත එක වසරේ ඒ පොතට පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ. විශේෂයෙන්ම එක වසරට අවශ්‍ය වචන සෙට් එක අපි ඉගෙන ගමු. PENCIL පෙන්සිල් පැන්සල. ඔන්න ඔහොම කියව ඔබ ලියන්නට ඕන මේ අකුරු ලියනකොට. ඉරේසර් ඒ අකුර දානවා. ඉරේසර් මකනය. BOOK බුක් පොත. අන්න එහෙම ඔබ කියන්නට ඕන. වචනය ශබ්ද කරන හැටි, ප්‍රනවුන්ස් කරන හැටි, ඒ වගේම තේරුම මීනින් එක කියව මේ වැඩේ කරන්න. right. BAG bag බෑගය. BOTTLE bottle වැඩේ ඉවරයි. ලකුණු අපි හිතමු 5ක් එහෙම නැත්නම් ලකුණු 10ක් ලැබෙනවා කියලා. හරි. හැබැයි ලකුණු ලැබුණට ඔබ මේකට රයිට් මාක්ස් දාගත්තට එහෙම නැත්නම් මම පන්තියේදී හෝ ඔන්ලයින් ක්‍රමයට මේක රයිට් මාක්ස් දාලා එව්වට ඔබට ලකුණු තිබුණට වැඩක් නැහැ. ඔබට මේ වචන ටික කියන්න බැරි නම් තනියම. ඉතින් මෙන්න කියවන හැටි තියෙනවා අමතක වුණොත් ඔබට බලා ගන්න පුළුවන් පෙන්සිල්, පැන්සල, බලන්න ඊළඟ වචනේ ඉරේසර්, මකණය, බුක් පොත, බෑග් බෑගය, බොටල් බෝතලය පාඩම් කරගන්න. ඊළඟට තවදුරටත් මේකේ වචනවල අකුරු අමතක වෙයි කියලා හිතෙනවා නම් සහ තනියම ලියන්න බැරි නම් ඔබට පුළුවන් මෙන්න මේ විදිහට මේ පෙන්සිල් කියලා තියෙන එක යටින් නැවත ඒ විදිහටම නිවැරදිව පෙන්සිල් කියලා සාමාන්‍ය ඔබේ පැන්සලෙන් හෝ පෑනෙන් ඒ වචන ටික ලියන්න පුළුවන්. පෙන්සිල්, pencil, පැන්සල කියලා දෙපාරක් ලියන්න. You have to write 2 times after these words, under this word. Pencil, pencil, pencil. Eraser, eraser, eraser. Book, book, book. Bag, bag, bag. Bottle, bottle, bottle. මේ විදිහට ලියලා හොඳට හුරු වුණාට පස්සේ ඔන්න ලකුණු ලැබෙනවා. ඔබ සෑහීමකටපත් වෙනවා. අම්මලා හිතනවා, ඔබ හිතනවා ඔබට ඉංග්‍රීසි පුළුවන් කියලා. එහෙම නෙවෙයි. අපි ප්‍රශ්න පත්‍රයක් කිරීමෙනුත් මගේ පුතාලා චුටි බබාලා මතක තියාගන්න මේ පේපර් එක කරාට පස්සේ ඔබට මේ පේපර් එකේ මේ වචන පිළිබඳව වචන යොදාගෙන හදන වාක්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. එහෙනම් අපි වර්ණ ගැලපීම කරමු මෙන්න මේ වචනත් එක්ක. ඉතින් මේ පෙන්සිල් කියලා ලියලා තියෙන තැන ඔබට පුළුවන් පෙන්සිලෙන් නැවත ලියන්න මේ පෙන්සිල් කියන වචනේ උඩ ලියන්න. පුළුවන් නම් යටිනුත් එකක් ලියන්න ඉස්සරහින්. ඊට පස්සේ රෙඩ් කියලා තියෙනවා. රෙඩ් කියන්නේ රතු පාට. ඔබට පුළුවන් රෙඩ් වලින් පෙන්සිල් එක කලර් කරන්න. රයිට්? කලර් කරලා ඉවරලා අපි කියනවා මෙන්න මෙහෙම. පැන්සල රතු පාටයි. කී දෙනෙක් දන්නවද බලන්න පැන්සල රතු පාටයි කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? බලන්න කියන්නේ. හරි වෙන්න පුළුවන්, වරදින්න පුළුවන්. අපි හරියටම ඉගෙන ගමු. The pencil is red color. ඔබ දන්නවද පෙන්සිල් කියන එකට මුලින් ද දැම්මේ ඇයි කියලා? ගොඩක් අය දන්නේ නැහැ. 6 7 8 9 10 11යි සමහර ළමයි ඉන්නවා වචනයක් වලට ද දාන්නේ ඇයි කියලා දන්නේ නැහැ. අපි ඒවා ව්‍යාකරණානුකූලව කොහොමද මේ වාක්‍ය හදන්නේ කියලා අපේ ආයතනික පන්තිවල, ඒ වගේ පාඨමාලාවල, ඒ වගේම ඔන්ලයින් ක්ලාසස් වල, ඒ වගේම අලුත්ම ක්‍රමවේදයේ මේ WhatsApp වීඩියෝ හරහා ඒ පන්තිවලට සහභාගී වෙන හැම කෙනෙකුටම අපි කියලා දෙනවා. ඊටාම හොඳින් වාක්‍ය හදන පිළිවෙල. ද දාන්නේ ද කියලා කියන්නේ ඩෙෆිනිට් ආටිකල් එක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙන ස්ථිර බව අඟවන අව්‍ය පදය පැන්සලම තමයි. එහෙම නැත්නම් අපි දන්නා වූ පැන්සල පැන්සලක් නෙවෙයි පැන්සල කියන තමයි ද දාන්නේ. ඉතින් ඔන්න ඒකත් අපි අද ඉගෙන ගත්තා මේ ප්‍රශ්න පත්‍රය හරහා. The pencil is red color.
the eraser අපි eraser කියන එකට මුලින් ද දැම්මට ද කියන එක ශබ්ද වෙන්නේ දී කියලා. ඇයි දන්න කෙනෙක් කියන්න. දන්න කෙනෙක් කියන්න. කියන්න ළඟ ඉන්න එක්කනට ඇයි ඒ කියලා කියන්න. ශබ්දෙන් පටන් ගන්නා වචන මුලට ඒ කියන්නේ AEIOU වල ශබ්දය එන වචන වලින් පටන් ගන්නා වචන වලට අපි ද දානකොට දි කියලා කියනවා. The eraser. The eraser is white color. The book is yellow color. The ruler is purple color. කෝදුව දම් පාටයි. Book is yellow color. පොත කහ පාටයි. Eraser is white color. මකනය සුදු පාටයි. Bag green. කොහොමද කියන්නේ? The bag is green color. හොඳට මතක තියාගන්න. The bag is green color. බෑග් එක කොළ පාටයි. ඉතින් අපි පන්ති වලට සම්බන්ධ වෙන අයගෙන් පන්තියේදී අපි child centered education system එකට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයට ලොකු සාමාන්‍ය පන්තියක අපි 3 4 5 ළමයින්ගෙන් නායකව පත් කළා. එයාලා අපි දානවා ඔයාට කියවීම ගන්න. මොකද ළමයි 100ක් 200ක් ඉන්න පන්තියක අපිට කියවීම ගන්න බෑම ළමයෙක්ගෙම. හැබැයි හැම ළමයෙක්ගෙම කියවීම ගන්න ඕන, කතා කරවන්න ඕන, වාක්‍ය ප්‍රාන්ස් කරන හැටි, උච්චාරණය කරන හැටි කියලා දෙන්න ඕන. අපි ඒක කරනවා. ඒවගේ ඔන්ලයින් ක්ලාස්ස් වල ඉතාමත් හොඳින් කරන ඕන මේක දකින වීඩියෝ එක දකින ඕනම කෙනෙකුට පුළුවන් මේ ඔන්ලයින් ක්ලාස් එකකට හරි ලංකාවේ ඕනම තැනක ඉඳලා සම්බන්ධ වෙන්න. The bottle is blue color. බෝතලය නිල් පාටයි. ඔන්න ඔක්කොම වැඩ ඉවරයි. දැන් අපි කතා කරන්න පුරුදු වෙන්න ඕන. දැන් අපි දන්නවා වචන ටිකක් නේද? පින්තූර ටිකක් අපි ඉගෙන ගත්තා. පාට ටිකක් ඉගෙන ගත්තා. කොහොමද අපි කතා කරන්න ඉගෙන ගන්නේ? මේ බලන්න. Is this a red color pencil? මේ තියෙන රතු පාට පැන්සලක්ද? Oh yes. කොහොමද කියන්නේ මේක මේ තියෙන රතු පාට පැන්සලක්. This is a yellow color pencil. Red color pencil. This is a red color pencil. අන්න බලන්න. ඉතින් අපි අහනවා මේ තියෙන්නේ සුදු පාට මකණයක්ද? Is this a white color eraser? Yes. This is a white color eraser. මේ තියෙන්නේ සුදු පාට මකණයක්. ඔන්න ප්‍රශ්නට ආව මොකද්ද? is මුලට දාන්න. grade 1 2 3 4 5 6 7 8 9 10 11 ඕනම ළමයෙකුට පුළුවන්. පෙර පන්සලේ ළමයින්ට උනත් පුළුවන්. is මුලට දාලා ප්‍රශ්නයක් අහන්න. Is this a white color eraser? Is this a book? මේ තියෙන පොතක්ද? Is this a white color book? මේ තියෙන සුදු පාට පොතක්ද? අන්න බලන්න. ඉතින් මෙන්න මේ ප්‍රශ්න දෙක සහ පිළිතුරු දෙක හොඳට පාඩම් කරලා කියවීම දෙන්න, කතා කරන්න පුරුදු වෙන්න, යාළුවෙක් එක්ක එකතු වෙලා ප්‍රශ්න අහන්න උත්තර දෙන්න පුරුදු වෙන්න. එවනම් සක්සස් ජය මගට නව මගක්. ඔන්න අපි අලුත් ක්‍රමවේදයකට ගෙදරට ටීචර් එහෙම නැත්නම් සර්වර් එක්කගෙන ආවා වගේ ගෙදර ඉඳගෙන නිදහසේ නිවාඩු වෙලාවක ප්‍රශ්න පත්‍රය කරන්න පුළුවන්. දැන් හරිම පාසුයි. ඔබට පුළුවන් මේ වීඩියෝ එක බලලා තවදුරටත් මතක තියාගන්න මේ ප්‍රශ්නවල තේරුම, ප්‍රශ්න අහන්න හැටි දන්නේ නැත්නම් නැවත අහන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඔන්න ඔබට පුළුවන් ගමින් ගමට සක්සස් ඔන්ලයින් ඒ වගේම ජනාද ටීවී රූපවාහිනී channel අනුග්‍රහයෙන් ඉංග්‍රීසි පාඨමාලාවක් ඔබේ ගමටත් ගෙන්න ගන්න පුළුවන්. අපි ඇවිල්ලා උගන්වනවා ඔබට. ඒ වගේම දැන්ට සම්බන්ධ වෙන අයට පුළුවන් මේ වීඩියෝ එක හරහා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ grade 1 වල පළවෙනි ශ්‍රේණියේ grade 1 වල පළවෙනි පිටුව තමයි මේ සාකච්ඡා කරේ. අපි දෙවෙනි පිටුවට යනවා ඊළඟ වීඩියෝ එකෙන්. හරි. එhmenan සුබ දවසක්. ඔන්න යාළුවෝ හිතවත් අයට ලංකාව පුරාම කියන්න මේ ක්‍රමයට සම්බන්ධ වෙන්න කියලා. ඔබේ නමයි පාසලයි දුරකථන අංකයයි WhatsApp වලින් මෙන්න මේ නම්බර් එකට සේව් කරලා එවන්න නම්බර් මෙසේජ් කරන්න. මෙසේජ් එකක් එවන්න 072 243 5000 WhatsApp වලින් පණිවිඩයක් එවන්න. ඔබට පුළුවන් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. Thank you very much. I wish you a good day. මම ඔබේ ඉංග්‍රීසි සුදර්ශන කුමාරගේ.